හෙලෝ ගයිස් කොහොමද ඔයාලට සිංහල අලුත් අවුරුද්ද ළඟම එනවා. මේ සැරේ සිංහල අලුත් අවුරුද්දට කොළඹ නම් මාරම බිසි. මේ තමයි කොළඹ තොටේ බක්මහා අලුත් අවුරුදු සාප්පු සවාරි සැනකෙළිය. මේ වෙනකොට තත්ත්වය පෙන්වන්න ඕන හින්දා ඔයගොල්ලන්ට මම මේ part 2 වීඩියෝ එක අරගෙන ආවා. ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ මේ වෙනකොටත් පැවැත්වෙන shopping festival එකේ part 1 වීඩියෝ එක මම මීට කලින් ඔයගොල්ලන්ට අරගෙන ආවා. එතකොට තිබුණේ රාමදාන් shopping festival එක. මං ඒ වීඩියෝ එකේ ඔයාලට පෙන්වුවේ එක්සිබිෂන් සෙන්ටර් එකේ එක පැත්තක ස්ටෝල්ස් කිහිපයක් විතරයි. ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් මේ එක්සිබිෂන් හෝල් එකේ අනිත් පැත්තේ ස්ටෝල්ස් කිහිපයක මිල ගණන් එක්කම තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. අලුත් අවුරුදු shopping festival එක අප්‍රේල් 11 රෑ 10 වෙනකම්ම ස්ලෙක් එකේ පැවැත්වෙනවා. අපි ගිහින් බලමු අනිත් ස්ටෝල්ස් වල මොනවද තියෙන්නේ සහ මේවා භාණ්ඩ කිහිපයක මිල ගණන්. ඉතින් මෙවර අවුරුදු shopping festival 2025 සමගින් වෙළඳ කුටි 200කට අධික ප්‍රමාණයක් එකතු වෙලා තිබෙනවා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ. ඉතින් ලංකාවේ ස්වභාවයෙන් වටිනා වට්ටම් ලබා දෙන හොඳම වෙළඳ ප්‍රදර්ශනය අවුරුද්දේ අවශ්‍ය කරන සමාජයට අවශ්‍ය කරන සියලුම ගෘහ උපකරණ ෆැෂනබල් ඇඳුම් කොස්මෙටික්ස් ඇතුළ වෙනකොටම ටිකට් කවුන්ටර් එක ගාම වම් අත පැත්තේ මෙඩික්ලීන් එකේ ස්ටෝල් එක තියෙනවා. මෙඩික්ලීන් එකෙන් ඔයාලට පුළුවන් ගෙදරට අවශ්‍ය කරන පිරිසිදු කිරීමේ උපකරණ ඕනම දෙයක් මිලදී ගන්න. මෙතන මොප් වර්ග කිහිපයක් තියෙනවා. මේවා රුපියල් 400ට සහ 420 කියන මිල ගණන් වලට තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා ඩස්ට් පෑන් බ්‍රෂ් එකත් එක්කම රුපියල් 220යි. ඊළඟට මයික්‍රෝෆයිබර් ඩ්‍රයිಯಿಂగ్ ක්ලෝත් එක රුපියල් 350යි. ඒකේ නිල් සහ රතු පාට දෙකෙන්ම තෝරගන්න තියෙනවා. තවත් මොප් වර්ග කිහිපයක් තියෙනවා ප්ලාස්ටික් කවර් එකත් එක්ක. ඒක රුපියල් 330යි. කවර් එක නැතුවත් රුපියල් 330ට මොප් එකක් තියෙනවා. ගෙදර මකුණු දැල් කඩන්න ගන්න මේක රුපියල් 180යි. ඒකෙම තව එකක් තියෙනවා රුපියල් 200යි. මේ දෙකේ වෙනස නම් මට හොයාගන්න බැරි වුණා. ටොයිලට් පේපර් එක රෝලක් රුපියල් 150යි. ෆේෂල් ටිෂු පැකට් එකකුත් රුපියල් 150යි. මෙන්න මේ කොමඩ් බ්‍රෂ් සෙට් එක, ඒ කියන්නේ කප් කොමඩ් එක රුපියල් 330යි. නෝමල් කොමඩ් බ්‍රෂ් එකක් රුපියල් 150යි. වයිප් එකක් රුපියල් 230ක් විතරයි වෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඔයගලන්ට මෙතෙන්ට ආවම රුපියල් 1000කට ගෙදරට අවශ්‍ය කරන මේ වගේ පොඩි ගැජට්ස් කෑලි කිහිපයක්ම අරගෙන යන්න පුළුවන්. මකුණු දැල් කඩන එක, වයිපර් එක, ඊට පස්සේ බ්‍රෂ් කොමඩ් එක, තව කාපට් එකක්. ඉතින් මේ වගේ අවශ්‍ය කරන දේවල් කිහිපයක් රුපියල් 1000කට ගන්න පුළුවන්. ප්ලාස්ටික් ඉදලක් රුපියල් 230යි. ඒක නම් පාට පාටින් තියෙනවා තෝරගන්න පුළුවන්. ඊළඟට ඩෙක් බ්‍රෂ් තියෙනවා රුපියල් 180යි. මේකේ තවත් එකක් එතනම තියෙනවා රුපියල් 150යි. වෙනස නම් තිබුණේ කෙඳිවල. ඊට පස්සේ හෑන්ඩ් බ්‍රෂ් එක තියෙනවා රුපියල් 150යි. මේක රුපියල් 200යි. දැන් සිංහල අලුත් අවුරුද්දට ඔයගොල්ලෝ වත්ත පිටිය සුද්ධ කරනවානේ. එතකොට බූට්ස් දාගෙන තමයි ගොඩක් අය සුද්ධ කරන්නේ. ඉතින් බූට්ස් නැති කෙනෙක් ඉන්නවා නම් මෙඩික්ලීන් එකෙන් ඔයගලන්ට බූට්ස් තියනවා ගන්න පුළුවන්. මේකේ මේ කළු පෙයා එක රුපියල් 1800යි. මෙන්න මේ කහ පාට පෙයා එක රුපියල් 2500යි. මෙඩික්ලීන් එකේ තියෙන තවත් දෙයක් තමයි කාපට් සහ රග්ස්. මේවා රුපියල් 600 ඉඳලා තියෙනවා. ඉතින් කාපට්ස් ගන්න පුළුවන් ඔයගලන්ට රුපියල් 600ට, 700ට, 800ට, 1000ට, 1200ට, 1400ට කියන මිල ගණන් වලට. මේ ස්ටෝල් එක තියෙන්නේ එක්සිබිෂන් හෝල් එකේ ඇතුල් වෙනකොටම තියෙන චෙක් පොයින්ට් එකටත් කලින්. අපි තාම ඇතුළට ගියෙත් නැහැ. පේනෝනේ මාරම chance ගොඩක් තියෙනවා මේ අවුරුදු shopping festival එකේ. අප්‍රේල් 11 රෑ 10 වෙනකම් මේ shopping festival එක තියෙනවා. මෙතන කෑම බීම ස්ටෝල්ස් තියෙනවා. ඔයාලට පුළුවන් ටිකට් අරගෙන තව දිනුම් මැන්දීම් තියෙනවා. ඒවට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මේ chance එක මිස් කරගන්න එපා. අප්‍රේල් 11ට කලින් ඉක්මනට මෙන්න ස්ලෙක් එකට. ඇතුළට ආවහම මෙතන S8 එකේ තියෙන්නේ හනි ලයින් කියන ස්ටෝල් එක. මෙතනින් ගවුම් වර්ග රුපියල් 1000 ඉඳලා සේල් දාලා තිනවා. මේ තියෙන්නේ රුපියල් 1000ට යාලා ගාව තියෙන ගවුමක්. ඊළඟට රුපියල් 1500ටත් ගවුම් වර්ග තියෙනවා. ඩිසයින් සහ කලර්ස් එකිනෙකට වෙනස්. මේ සෙට් එක රුපියල් 1250යි. තෝරගන්න නම් ගවුම් වර්ග ගොඩාක් මෙතන තියෙනවා. මේ තමයි රුපියල් 1950ට තියෙන ගවුම් සෙට් එක. හනි ලයින් එකේ තව ඩෙනිම්ස් තියෙනවා. ලේඩිස් ඩෙනිම්ස් වර්ග 6කින් ගන්න පුළුවන්. මේවා රුපියල් 2900ත් 3200ත් අතර කියන මිල ගණන් වලට තමයි විකුණන්න දාලා තියෙන්නේ.
ඊළඟට SY Holdings ස්ටෝල් එක තියෙනවා. මෙතනින් ෂර්ට්ස් ගන්න පුළුවන් ලාභෙට. kids shirts රුපියල් 600යි. ladies t-shirts මෙන්න මේ උඩ තියෙන වර්ගේ රුපියල් 800යි. මෙයාලගේ මේන් අයිටම් එක තමයි men shirts. හරිම ලස්සන ඩිසයින් කලෙක්ෂන් එකක් තියෙනවා. small, medium, large, XL වලින් මේ වගේ shirts ගන්න පුළුවන්. ඕනම size එකක shirt එකක් රුපියල් 1300ක් විතරයි වෙන්නේ. තව ladies pants තියෙනවා. හරිම ලස්සනයි. ෆැබ්‍රික් එකත් මාරම quality, colors 6කින් තියෙනවා. designs දෙක තුනකුත් තියෙනවා. මේ ඕනම එකක් රුපියල් 1400යි. මේකේ sizes තියෙනවා. තව මේ වගේ ladies t-shirts තියෙනවා. ලස්සන work එකක් කරපු එකක් රුපියල් 1000යි වෙන්නේ. ඊළඟට හම්බන්තොටින් ආපු ඉන්දික කළු දොදොල් මේ මැද්දෙන් ස්ටෝල් එකක තියෙනවා. ඉතින් ඔයාලට ඕන දුර යන්න ඕනේ නැහැ දොදොල් ගන්නවා නම් ස්ලෙක් එකට આવොත් පුළුවන් හම්බන්තොටින් ආපු නියම කළු දොදොල් ගන්න ඉන්දික කළු දොදොල් ස්ටෝල් එකෙන්. එතනම ඉස්සරහා ෂර්ට්ස් අත්කොට රුපියල් 1500 අධික 1800යි. මේවා කැෂුවල් නෙමෙයි, මේවා ඔෆිස් ලයින් එකට අඳින ෂර්ට්ස්. කැෂුවල් ෂර්ට්ස් තමයි මම කලින් ස්ටෝල් එකේ පෙන්නුවේ. මේ තමයි සේනු ෆැෂන් එක. මෙතනින් බතික් සරම් රුපියල් 1000ට ගන්න පුළුවන්. ඊළඟට 690ට සරම් තියෙනවා. මේ තමයි රුපියල් 700ට. තව කොටන් තියෙනවා 890යි. මේ ෂෝට්ස් ඕනම එක 500ද මේක 500යි? 450යි 200යි. මේවා 450යි, චූටිව 200යි. මේවා 500යි. මේ ඕනේ 500යි. ලේඩීස් ත්‍රී කෝටර්ස් කිය 500. ආ මේ ඔක්කොම 500යි. මේ ස්කර්ට්ද? ස්කර්ට්ස්. ආ රයිට්. ගවුම් කීනද තියෙන්නේ? 2000යි. කාගෝ පැන්ට්ස් 2000යි. කලර්ස් තියෙනවා, සයිසස් තියෙනවා නේ. පිටිපස්සටම යනකොට ඔරිජිනල් සහ හයි ක්වොලිටි ෂූස් ඔයාලට ගන්න පුළුවන් ස්ටෝල් එකක් තියෙනවා. පේනවනේ මෙයාලා ගාව මාර ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මෙතන ෂූස් පෙයා එකක් රුපියල් 2500 ඉඳලා ඔයාලට ගන්න පුළුවන්. එතනම එහා පැත්තේ YR Knitter Private Limited එකේ ඇඳුම් රැක් තියෙනවා රුපියල් 2300යි. මේ වෙනකොට ඩෙනිම් ස්ටෝල්ස් දෙක තුනක්ම ගොඩක් අඩුවට ස්ලෙක් එකේ දාලා තියෙනවා. තව අලුත් ස්ටෝල් කිහිපයක්ම තිබුණා. සිද්ධාලපේකේ ඔෆර්ස් එකම ස්ටෝල් එකකුත් තියෙනවා. ඉතින් එන්න අවුරුදු shopping festival එකට මීට වඩා ස්ටෝල්ස් ගොඩක් මේ exhibition hall එකේ තියෙනවා. ඒ ගැන බලන්න ඕන නම් මම මීට කලින් දාපු මෙන්න මේ වීඩියෝ එක ඔයගලන්ට පුළුවන් ගිහිල්ලා බලන්න. හෙලංකා එකේ මේ වෙනකොට ලොකු මෙගා සේල් එකක් දාලා තියෙනවා. ඉතින් ඒකේ වීඩියෝ එක ඊළඟට අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.